අම්මා තරම් දුක් විඳපු කෙනෙක් මේ ලෝකේ නැති වෙනකොට තාත්තා තරම් කැපකිරීම කරපු චරිතයක් නෑ. තාත්තා මීට 3 මාසෙකට කලින් අපිව දාලා ගියා. තාත්තගේ අපිව දැනින්නේ තාත්තා ළඟ ඉන්නකොට නෙවෙයි. තාත්තා අපිව දාලා ගියා පස්සේ. මේ ගෙවුන 3 මාසෙට මගේ තාත්තා කොච්චර මට මතක් වෙන්නේ. හරි පුදුමයි පුතේ. අද මේ දන් සභාවේ යහ කෙලවර ඉඳලා මෙහා කෙලවර වෙනකම් මේ ඉන්නේ අම්මා කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම නැහැ. මේ ගමේ යහ කෙලවර ඉඳලා පහළ ගෙදර වෙනකම් හැම කෙනෙක්ගේම නැහැ. අපි වදාලා ඉක්මනට මේ ලෝකෙන් යන්නේ කවුද කියලා? හැමෝම කියන්නේ හාමුදුරනේ තාත්තා කියලා. ඇත්ත. දන් සභාවේ වාඩි වෙලා ඉන්න හැම අම්මා කෙනෙක්ගේම ජීවිතේ ඔබව දාලා මේ ලෝකෙ මුලින්ම ගිය තාත්තා. ඒකට හේතුවක් තියෙනවා. බැරිවර කරේ තියාගෙන ඕලන්න බැරි දුක් වේදනා විඳින් තාත්තගේ ආයුෂයෙන් ඉන්න අඩු වෙනවා. අම්මටත් කලින් තාත්තා අපිව දාලා යන්නේ යනවා. ඒක තමයි ඇත්ත පුතේ. අද ඔය හිත ඇතුලේ මවාගෙන ඉන්න තාත්තා කොච්චර දුක් වේදනා විඳින්නේ. උදේ ඉඳලා රැ වෙනකම් දුක් විඳපු තාත්තා. උදේ පාන්දර ගෙදරින් පිට වෙන්නේ කාට උගුරක් බීලා රැ වෙනකම් දාඩිය පෙරාගෙන වැඩ කරේ තාත්තා අපි. ඉස්කෝලේ යවන්නේ කොච්චර තාත්තා දුක් විඳින්නේ.